ආයුබෝවන් හැමෝටම මගේ channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරගන්න යන්නේ nursing සහ lab සම්බන්ධ කට්ටියට ඒ කියන්නේ සම්බන්ධ ඉගෙන ගන්න කට්ටියට අවශ්‍ය වෙන දෙයක්. මේ අද අපි කතා කරගන්නේ මේ red tube එක ගැන. red tube එකට කියන්නේ අපි medical term එකකින් plain tube කියලා කියනවා. ඉතින් අද අපි මේකේ තියෙන ටෙස්ට් වර්ග ගැන ඒව ගැන තමයි අද අපි කතා කරගන්න යන්නේ. හරි අපි දැන් මේ මොකක්ද කියලා මේ සම්බන්ධව බලමු tube එක. මේ තියෙන්නේ හැමෝටම පේනවා වෙන්න ඇති හොඳටම. මෙන්න මේක තමයි red tube එක. මේකේ තියෙන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු. මෙන්න මේකේ තියෙනවා මෙතන gel plus clot activator කියලා. ඒ කියන්නේ මේකේ තියෙනවා ජෙල් වර්ගයක්. මේ තියෙන්නේ මේ ජෙල් එක. මේ ජෙල් එක ක්ලොට් කියන්නේ කැටි වෙනවා. ඒ කියන්නේ අපි රුධිරයක් ලබාගෙන මේකට දැම්මට පස්සේ ඒක ක්ලොට් වෙනවා. ඒ කියන්නේ ක්ලොට් ඇක්ටිවේට් වෙනවා මේකෙන්. මේ රෙඩ් ටියුබ් එකේ කරන්නේ ඒක තමයි. ඊට පස්සේ අපි මේ කතා කරන්න යන්නේ ඒකේ තියෙන මොනවාද දේවල්. මේ තියෙන මේකේ දිනේ තියෙනවා. ඒ කියන්නේ මේ රුධිර සාම්පලය ලබාගත් අපි වෙලාවේ ඒ දවස දිනේ දානවා. දිනය ඊට පස්සේ අපි මේකේ ගන්න ටෙස්ට් එක. මොන ටෙස්ට් එකද කියලා. ඒත් එකම මේක මේ රුධිර සාම්පලය ලබා ගන්න එක්කෙනාගේ නම. මේව ටික මෙතන අනිවාර්යෙන් සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම මේ රෙඩ් ටියුබ් එකේ ටෙස්ට් වර්ග ගොඩාක් ගන්නවා. සාමාන්‍ය අනිත් ටියුබ් වලට වඩා මේකේ ගොඩාක් ගන්නවා. උදාහරණයක් අපිට කියන්න පුළුවන් HIV, ඒ වගේම ලිපිඩ් ප්‍රොෆයිල් එක, liver ප්‍රොෆයිල් එකයි, thyroid test, ඒ වගේ ගොඩාක් ටෙස්ට්, ඉලෙක්ට්‍රොඩ් ටෙස්ට්, ඒ වගේ ගොඩාක් වර්ග ටෙස්ට් වර්ග මේකේ ගන්නවා අපි. ඉතින් මං හිතනවා මේක අද මේ ගොඩාක් මේ ලැබ් එකේ නැත්තම් පිබොටොමිස් කෙනෙක් වෙන්න ඉන්න කට්ටියකට ඒගොල්ලන්ට ඔක්කොම මේක ගොඩාක් මේ ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක හින්දා මං හිතනවා ඒගොල්ලන්ට මම මේ අද කිව්ව දේවල් පොඩ්ඩක් ප්‍රයෝජන වෙයි. මං අද දුන්නේ ඕගොල්ලන්ට මේවා දල වශයෙන් තමයි. අපි මේ සම්බන්ධව වැඩිදුරට ඉදිරියේදී කතා කරගමු. අද මම පොඩි ඕගලන්ට මේකේ පොඩි දෙයක් තමයි මං කිව්වේ. මං බලාපොරොත්තු වෙනවා හැමෝටම මං කිව්ව දේ තේරෙනවා ඇති කියලා. ඕගලන්ට වැඩි දෙයක් දැනගන්න ඕනේ නම් මගේ channel එකට comment එකක් දාන්න. ඒ වගේම මගේ channel එකේ තව ඉස්සරහට එන්න තියෙන videos ගැන දැනගන්න මගේ channel එක subscribe කරගන්න. ඉතින් මම දැන් මෙතනින් සමුගන්නව හැමෝටම ස්තුතියි. සුබ දවසක්.